අද මම මගේ මහත්තයාට රසට කෑම හදලා දෙන හැම දවසකම මට මතක් වෙන්නේ එකම කෙනයි. ඒ තමයි මගේ අම්මා. මම ජපානයට එන්න දින ලං වෙද්දී මගේ අම්මා මුලින්ම ලෑස්ති වුණේ මට එහෙදි උයන්න පිහන්න අවශ්‍ය හැම දෙයක්ම අඩුපාඩුවක් නැතුව හදලා දෙන්න. අමු කහ, කරපිංචා, රම්පේ, සේර, කරාබු නැටි, කරඳමුංගු, කුරුඳු පොතු, සූදුරු, මාදුරු, උළුහාල්, අබ, මිරිස් කර, කොත්තමල්ලි වගේ දේවල් කඩෙන් ගෙනත් හොඳට සෝදලා වේලලා වෙන වෙනම ලෑස්ති කළා. ඊට පස්සේ ඒ හැමදේම අවශ්‍ය විදියට අරගෙන අම්මගේ අතින්ම තුනපහ හැදුවා. තුනපහ විතරක් නෙවෙයි. කළු කුඩු, සුවඳ කුඩු, වැදපු තුනපහ, මිරිස් කුඩු, කෑලි මිරිස්, කහ කුඩු, උළුහාල් කුඩු. ඒ හැම කුඩු බඩුවක්ම අම්මගේ ආදරයෙන් හදපු දේවල්. උළුහාල් කුඩු කියන්නේ නිකන් උළුහාල් ටිකක් කුඩු කරපු එකක් නෙවෙයි. ඒකටත් අම්මා එකතු කරන රහස් ටිකක් තියෙනවා. අදටත් ඒ කුඩු දැක්කත් ආස හිතෙනවා. ඒ වගේ එන සුවඳ අම්මා උයද්දි අම්මා එක ගත කරපු සුන්දර මොහොතවල් හිත පාර වෙනවා. තව ලස්සන මතකයක් මතක් කළොත් මට තවම හොඳට මතකයි අවුරුදු කාලෙට කලින් ඉඳන්ම අම්මා වේලිච්ච මිරිස් කරල්ගෙන එකින් එක නැටි කපන්න පටන් ගන්නවා. කෑම මේසෙ උඩ පුරවලා තිබුණු රතු මිරිස් කරල් වට්ටිය. අම්මා ඒ වගේ එකින් එක නැටි කපන හැටි අදටත් මගේ ඇස් ඉස්සරහම වෙනවා. එදා ඒවා සාමාන්‍ය දේවල් වගේ පෙනුණා. ඒත් අද ඒ මතකයන් මතක් වෙද්දි ඇස් තෙත් වෙන්නේ මටත් නොදැනීමයි. පොඩි කාලේ කවදාවත් හිතුවේ නෑ දවසක මතක මෙච්චර වටිනවා කියලා. මිරිස් මෝලට ගිහින් මිරිස් කුඩු කරගෙන පහේ වර්ග කුඩු කරගෙන ආවත් අම්මගේ වගේම තාත්තගෙත් වැඩ ඉවරයක් වෙන්නේ නැහැ. තාත්තා ඒ වගේ බර කිරාගෙන හොඳට වැකියුම් කරලා ලේබල් දාලා හරි පිළිවෙලට පැක් කරගෙන ආවි මට එවන්න ලෑස්ති කරනවා. හැබැයි මේක තමයි හොඳම කතාව. පහේ වර්ග ටික මිරිස් මෝලට ගෙනියන්නේ තාත්තා. ඒත් අම්මා තාත්තා මෝලෙන් එනකම් බලන් ඉන්නවා. මොකද වෙන කෙනෙක්ගේ පහේ එක මාරු වුණොත් ඒ රසත් ඒ සුවඳත් වෙනස් වෙනවා කියලා එයා දන්නවා. එහෙම වෙලා සමහර දවස්වල ගෙදර ඇවිත් අද නම් පහේ වෙන පාට ටිකක් වෙනස් වගේ මේ සුවඳත් වෙනස් මගේ පහේ ටික නෙමෙයි වගේ කියලා කියපු වෙලාවලුත් තිබුණා. ඒ තරම් පරිස්සමක් ඒ තරම් ආදරයක් ඒවට තිබුණා. ලංකාවේදී රයිස් එකක්, කොත්තුවක්, බිරියානි එකක්, සුප් වර්ග, පැස්ටා, පුඩින් වර්ග ඒ වගේ දෙයක් හැදුවා ඇරෙන්න අඩුම තරමේ මස් මාළුවත් කපලා සුද්ධ කරලා තිබුණේ නැහැ. උයන්න උනත් වෙන්නේ අම්මා කොහරි ගිය දවසකට නැත්නම් අම්මට උයන්න බැරි තරම් අසනීපයක් වුණ දවසකට විතරයි. ඒත් අද මගේ මහත්තයාට ව්‍යංජන 3-4ක් එක්ක රසට කෑම හදන්න මට පුළුවන්. ඒ වෙනස ඇති කළේ මගේ අම්මා. අද මං උයන හැම කෑමකම අම්මගෙන් ලැබපු අත්දැකීම් තියෙනවා. අම්මගේ ඉවසීම තියෙනවා. ඒ වගේම අම්මගේ ආදරය තියෙනවා. ඉස්සර ගෙදරදී එක කරියක් හදපු මම අද වෙද්දී කරි 3-4ක් හදලා අම්මේ අද මම මේව හැදුවා කියලා ෆොටෝ එකක් යවන එක මගේ ලොකුම සතුටක්. හුඟක් වෙලාවට මං උයනකොට අම්මයි තාත්තයි දෙන්නම වීඩියෝ කෝල් එකේ ඉන්නවා. අම්මා බලනවා, අම්මා අඩුපාඩු කියලා දෙනවා. එයාට මං ගන්න අලුත් භාජන පෙන්නනවා. අලුතින් මෙහිදී හොයාගන්න පුළුවන් වුණු පලා වර්ග, එළවලු වර්ග ගෙනාපු ගමන් පෙන්වන්නේ අම්මට. ඒ වගේම අලුතින් කෑම හැදුවත් ඒකත් පෙන්නනවා. මං තනියෙන් උයනවා වගේ පෙනුනත් ඇත්තටම අදටත් අම්මා මගේ කුස්සියේ ඉන්නවා. ජපානයට ආවට පස්සේ මගේ කුළුබඩු ඉවර වෙන්න ලං වෙන හැම වෙලාවකම ලංකාවෙන් කවුරු හරි එනවා කියලා දැනගත්ත ගම අම්මා ආයෙත් මට මේ දේවල් ටික ටික හදලා එවනවා. රම්පේ කරපෙංචා මුරුංගා කොළ පවන වේලලා වැකුම් කරලා මට එවනවා. ජපානයේ හොයාගන්න පුළුවන් දේවල් වුණත් එයාට එයාගේ අතින්ම මේ දේවල් මං වෙනුවෙන් එවන එක තරම් සතුටක් තවත් නැහැ. අද මේ තරම් ආසාවෙන් උයන්නේ මට පුංචි ලස්සන කුස්සියක් තියෙන නිසා නෙවෙයි කියලා දැන් ඔයාලට හිතනවා ඇති. අද මගේ කුස්සියේ තියෙන්නේ කුළු බඩු බෝතල් ටිකක් විතරක් නෙවෙයි. ඒ හැම බෝතලයක් ඇතුළෙම තියෙන්නේ අම්මගේ ආදරය. ජීවිතේ කොච්චර මිනිස්සු මුණ ගැහුණත් අම්මයි තාත්තයි කියන තැන කාටවත්ම පුරවන්න බෑ. අද මගේ අම්මා තාත්තා දුරින් හිටියත් එයාලගේ ආදරේ හැමදාම මගේ ළඟ තියෙනවා. ඒ දෙන්නගේ ආශිර්වාදයෙන් මාව පරිස්සම් වෙනවා. ඒක මම දන්නවා.
ජීවිතේ ලස්සන මතකයන් කාලයත් එක්ක මැකෙන්න පුළුවන්. ඒත් ඒ මතක ආදරයෙන් සටහන් කරලා තියාගත්තොත් ආයෙත් බලන හැම වෙලාවකම ඒ මොහොතට ආපහු යන්න පුළුවන්. ඒ නිසා මේ තමයි මගේ මතක පොත. ජීවිතේ ලස්සන මතකයන් එකතු කරගෙන ඒ හැම මතකයක්ම ඔයාලත් එක්ක බෙදා ගන්න මම ආයෙත් එන්නම්. මම සජී. මේ සජීස් ඩයරි.